ඉතින් ළමයි අද වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ මෙන්න මේ 2D animated story video කියන concept එක සම්බන්ධව. ඉතින් මේ concept එක ගැන කතා කරොත් මේකෙදී අපිට තියෙන්නේ 2D character කෙනෙක් ඉන්නවා. ඒ character කෙනෙක් දුවවන්න, ඒ වගේම jump කරන්න වගේ positions හදන්න තමයි මේ industry එකේදී අපිට කරන්න තියෙන්නේ. එතකොට මේකේ search results 1000ක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඇවිල්ලා මේකට publish කරන්න කියලා. ඉතින් gig SEO කරන පාට් එක ගැන වීඩියෝස් ඇත්තට YouTube එකේ තියෙනවා. ඒ වීඩියෝස් උත් බලලා ඔයාලට මේකේ අනිවාර්යයෙන්ම ගී කියලා පබ්ලිෂ් කරන්න කියලා මම පොඩි ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ ඔයාලා යන්න Adobe Stock එකට. Adobe Stock එකට ආවට පස්සේ result තියෙන්නේ 145. ඉතින් ඔයා මෙතනදී ඔයා 2D animated character කෙනෙක් හැදුවොත් ඔයාගේ තියෙන image එක හරි ඔයාගේ තියෙන animated image එක sell වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩාරියම්ම වැඩි. හරි. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ඔයා මේ වගේ තැන්වල ඇවිල්ලා ඔයා එක දිගට මේවා පබ්ලිස් කරගෙන කන්සිස්ටන්ස්ලි කරගෙන ගියොත් ඔයාගේ මොකක් හරි ප්‍රොඩක්ට් එක Google එකේ තමයි SEO වෙන්නේ. Google එකේ SEO වෙනවා කියන්නේ මේ platform එක හරහා ජනිකව ඔයා තව ඉන්ඩස්ට්‍රි එකකින් ඔය උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා content create කරන කෙනෙක්. Fiverr එකේ content create කරන කෙනෙක්. උදාහරණයකට content creations කියන ඉන්ඩස්ට්‍රි එක මොකක් හරි එකකින් හරි මොකක් හරි දෙයකින් replace වුණාට පස්සේ ඔයාට තව ඉන්ඩස්ට්‍රි එකකට මේ platform එක හරහා move වෙන්න තියෙන chance එක ඒක අනිවාර්යයෙන් කරන්න පුළුවන් වැඩක්. මොකද ඔයාගේ තියෙන product එක ඇවිල්ලා Google SEO වෙලා තියන්නේ ඔයා අලුතින් තව ප්‍රොඩක්ට් එකක් දැම්මා. ඔයාගේ ඒ ප්‍රොඩක්ට් එකක් Google එකේ අනිවාර්යෙන් SEO වෙනවා. මොකද ඔයාට හොඳ රේටින් එකක් තියෙන නිසා. ඒ වගේම තමයි මෙන්න මේ Adobe Stock එකෙත් ඔයාගේ images sell වෙන්න ඔයා ඇවිල්ලා Google එකේ SEO වෙනවා. Google එකේ SEO වෙනවා එක්කම ඔයාගේ තියෙන ප්‍රොඩක්ට් එක තව sell වෙන්න ගන්නවා. ඉතින් මේක ගොඩක් මුලදී කම්පිටිටිව් ගොඩක් අමාරුයි. ඔයා අගට කරගෙන යම්දී ඔයාට අනිවාර්යෙන් ප්‍රොඩක්ට් එකක් sell කරගන්න තියෙන ප්‍රවණතාවය එකක් නෙමෙයි ප්‍රොඩක්ට් එක දිගට sell වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක්ම වැඩි. හරි. ඉතින් මේ ගොඩක්ම අමාරු වැඩක්. ඒ වගේම sell කරගත්ත ගම පට්ටම ඉතින් ආයේ සල්ලි ඉතින් හැදුවා පැල කරා සල්ලි ගහ පැල කරා හා සමානයි. ඉතින් අද වීඩියෝ එකේදී අපි බලමු මෙන්න මේ animated stories අපි කොහොමද හදන්නේ කියලා. හරි. උදාහරණයක් විදිහට මම මේ Sketch Meta Demo Lab කියන වෙබ්සයිට් එකට යනවා. මේ වෙබ්සයිට් එක ඇවිල්ලා මම කලින් වීඩියෝ එකක් දැම්මා. මෙන්න මේක තමයි Meta සමාගමෙන් අනිකුත් කරපු අලුත් platform එක. කලින් මම ඔයගලන්ට introduce කරලම Meta AI කියන. ඒකෙදී ඔයාලට images and videos generate කරන්න පුළුවන් හැකියාවක් තිබ්බා. මේකෙදී ඔයාලට animated 2D characters නිර්මාණය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම try it now කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ පොඩි agreement එකක් එවි. ඒ agreement එකට accept දෙන්න. accept දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාලගේ 2D character මෙතනින් upload කරන්න ඕනේ. 2D character කෙනෙක් ඔයාලා කොහොමද නිර්මාණය කරගන්නේ? ඔයාලට මුලින්ම ChatGPT එකට යන්න. ඉතින් ChatGPT එකට ගිහිල්ලා ඔයාලා මෙතනින් 2D image prompt දෙකක් දෙන්න කියලා මම නිකන් ගිහුවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට image එකක් එනවා. ඊට පස්සේ Google Apps එකේ මම මේක දාලා තියෙනවා නම් ඔයාලගේ description එකේ discuss with labs Google Effects කියලා කියන්නේ මේකට. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් 2D character කෙනෙක් නිර්මාණය කරගන්න. මම දැන් මේක හදලා තියෙන්නේ. මම ඔයාලට එක් පෙන්නන්නම්. මේ තියෙන්නේ මම හදාගත්ත 2D character. ඉතින් මෙයාව තමයි මම animate කරන්න යන්නේ. අපි බලමු කොහොමද මේක animate කරන්නේ කියලා. ඔයාලට තේපේනවා මේ image එක. මේ image එක ගත්තොත් cat කෙනෙක් ඉන්නේ. අපි දැන් මේ image එක ගෙනල්ලා අපි අතෙන්ට දාන්න ඕනේ. හරි. අපි කොහොමද බලන්න දාන්නේ? මුලින්ම අපි platform එකට යනවා. upload photo කියන බටන් එක උඩ click කරනවා. එතනට ගිහිල්ලා ඒක 1000 තියෙනවා ගණන් ගන්න ඉබයි. ඊට පස්සේ whisks කියන මෙන්න මේ image එක අපි select කරන්න ඕනේ. ඒක select කරලා ඔයාලට retake කියන එකෙන් ආපහු මේ image මාරු කරන්න පුළුවන්. ඒ මාරු කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා next කියන බටන් එක උඩ click කරන්න. හරි. මෙතනින් ඔයාලට ඒ image එක identify කරගන්න පොඩි process එකක් ගිහිල්ලා මෙතනින් next කියන tab එක උඩ ආපහු click කරන්න. හරි. ඊට පස්සේ මෙතනදී මෙයා පොඩි process එකක් ගන්නවා. ඒ image එකේ තියෙන මේක identify කරගන්නේ කියන්නේ ඔයාට manually මේ වටේ තියෙන ඒවා ටික අරව මේව select කරගන්න පුළුවන්. හැබැයි මෙයා manually automatically ඒක select කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය නැහැ ඒක manually select කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට as අරව මේවා AI විසින් මේ අනුගමනය කරොත් මෙන්න මේවා ටික අපිට එහා මෙහා කරලා හරියට හදන්න පුළුවන්. හරි. ඒක හදන්න අවශ්‍ය නැහැ. එයා manually හදලා තියෙන්නේ. අපි next කරමු. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ animation එක. හරි. මේ වම් පැත්තදී ඔයාලට බලා ගන්න පුළුවන් dance කරනවා, ඊට පස්සේ funny, jumping, walking ඔයගේ තියෙනවා අපේ animation එක animate කරන්න. හරි. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට මේ character එක උඩ click කරාට පස්සේ මෙතනින් move වෙනවා මේ character එකේ character animate වෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඒ වගේම මම මෙන්න මේක උඩ click කරනවා. මේක උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට change වෙනවා අපිට බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔය හතනදී මේ character ගේ තියෙන හරියට positions ටික හරියට හදලා තිබ්බේ නැත්නම්
මේක හරියට ඇනිමේට් වෙන්නේ නෑ. හරි ඒක නිසා ඒක හරියට හදන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. බෝක් කරන්න අවශ්‍ය නම් වෙන්න මේ විදිහට මේ එකක් තියෙනවා මේක උඩ ක්ලික් කරන්න. ඉතින් බලන්න පූසා ඇවිදින විදිහට හදලා දීලා තියෙනවා. හරි හරියට අර කලින් දාන් තිබ්බතනින් හරියට පොසිෂන් සදා ගන්න. ඊට පස්සේ මේක හරියට හැදෙනවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මේක කොහොමද අපි ඩවුන්ලෝඩ් කරගන්නේ? ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ ලාර්ජ් බටන් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ තිත් තුන උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කියන බටන් එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් වෙනවා. ෆෝල්ඩර් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ කැරක්ටර් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී කියලා දුන්නේ 2D කැරක්ටර් එකෙන් කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් මේක තව ක්‍රෙඩිටිවිටි එකක් හදන්න පුළුවන් තැන් ඇත්තරන් තියෙනවා. උදාහරණයක් විදිහට වීඩියෝ ක්‍රියේෂන්ස් කරලා ඔයාලට පොඩි කාටුන්ස් හදලා ඊට පස්සේ ෆිල්ම්ස් හදලා ඒ විදිහට ඔයාලට මේ වැඩේ කරගන්න ඇති තරම් තැන් තියෙනවා පොසිෂන්ස් තියෙනවා. ඉතින් try කරලා බලන්න. try කරලා පහළ description එකේ අනිවාර්යෙන් වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක like එකක් දාලා අනිවාර්යෙන් යන්න කියලා මතක් කරනවා. ඉතින් හැමෝටම good luck. peace bye.